ආයිබෝවන් අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් ගැන. ඒ තමයි කාංසාව සහ විෂාදය. ඉතින් මේ සමාජයේ වේගයෙන් පැතිරෙන නිහඬ වසංගතයන් ජය ගන්න අවුරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ ඉගැන්වීම් කොහොමද අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි අද අපි බලන්නේ. මේක නිකම්ම බෙහෙත් බීලා හොඩ කරනවට වඩා අපේ හිත ඇතුලෙන් මේ ලොකු සැනසීමක් හදාගන්න පුළුවන් හරිම අපූර්ව දාර්ශනික පදනමක් නිර්මාණය කරනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ සිතුවිලි වල ගැටුම කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම බැලුවොත් මේ ප්‍රශ්නේ මුල තියෙන්නේ අපේ හිත එක තැනක නැති එකයි. ඒ කියන්නේ අපේ හිත වර්තමානයේ නැහැ. එක්ක හිත නිතරම දුවන්නේ අනාගතයට. අයියෝ ඉස්සරහට මොනවා වෙයිද නරක දෙයක් වෙයිද කියලා බයින් ඉඳවා අන්නේ අනියත බය තමයි අපි කාංසාව. එහෙමත් නැත්නම් ඇන්සයිටි කියලා කියන්නේ. එහෙමත් නැත්නම් හිත හිර වෙලා තියෙන්නේ අතීතේ. අපරාධේ එහෙම වුණේ මට එහෙම නොකර ඉන්න තිබුණා කියලා නිතරම පසුතැවෙනවා. මේ අතීතයේ ජීවත් වීම තමයි විෂාදයට, ඒ කියන්නේ ડિප්‍රෙෂන් වලට මුල. මේ අන්ත දෙක අතරේ වර්තමානීය මගහැරණ එක තමයි ඇත්තම අර්බුදේ වෙන්නේ. මේ පීඩාවෙන් මිදෙන්න මූලාශ්‍ර වලට අනුව අපිට ප්‍රධාන කුළුණු හතරක් ඔස්සේ යන්න පුළුවන්. පළවෙනි එක සිතුවිලි කියන්නේ Taman නෙවෙයි කියලා තේරුම් ගැනීම. දෙවෙනි එක Tamanටම සමාව දීමේ කලාව. තුන්වෙනි එක සියල්ල අනිත්‍යයි කියන අවබෝධය. සහ හතරවෙනි එක වර්තමාන මොහොතේ ජීවත් වීම. අපි දැන් පළවෙනි කුළුණ ගැන කතා කරමු. ඒ තමයි සිතුවිලි කියන්නේ Taman නෙවෙයි කියන කාරණය. මේක තේරුම් ගන්න හරිම ලස්සන රූපකයක් තියෙනවා. අපේ මනස හරියක අතිශයින්ම පැහැදිලි නිල් පාට විශාල අහසක් වගේ කියලා හිතන්න. අර අපිව බය කරන පීඩාවටපත් කරන සිතුවිලි තියෙන්නේ අන්න ඒවා නිකම්ම අර අහස හරහා පාවෙලා යන කළු වලාකුළු විතරයි. මේ වලාකුළු ආවම ටික වෙලාවට අහස කළු වෙලා අඳුරු වෙනවා තමයි. සමහර විට ඒ වෙලාවට හිතෙන්න පුළුවන් මුළු අහසම විනාශ වෙලා ගියා කියලා. ඒත් ඇත්තටම ඒක සදාකාලික නෑ. කොච්චර කළු වලාකුළක් වුණත් ඒක පාවෙලා යන්නම ඕනේ. ඒ වලාකුළු ගියාට පස්සේ අර මුලින් තිබ්බ නිල් පාට පැහැදිලි අහස කිසිම වෙනසක් නැතුව ආයෙමත් මතුවෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ හැඟීම් වල අයිතිය අපි බාර ගන්න හොඳ නැති එක. මට බයයි කියලා ඒ බය තමන්ගෙම කොටසක් කරගන්නව වෙනුවට මේක නිකම්ම తాවකාලික දෙයක් විදියක ටිකක් ඈතින් ඉඳන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේ හිතේ බරක් ඇති වෙලා තියෙනවා. ඒකත් ටිකකින් නැති වෙලා යාවි කියලා දකින්න පුළුවන් නම් අන්න ඒකෙන් ලොකු නිදහසක් ලැබෙනවා. ඇත්තටම කිව්වොත් ඒකෙන් තමන් සහ තමන්ගේ සිතුවිලි අතර ලොකු පරතරයක් හැදෙනවා. මේක මනසට මාරම අස්වැසිල්ලක් ගෙන පුරුද්දක්. ඊළඟට අපි යමු අපේ දෙවෙනි කුළුණට. ඒ තමයි තමන්ටම සමාව දීමේ කලාව. විෂාදයට එමත් නැත්නම් ડિප්‍රෙෂන් තත්වයට නිතරම තෙල් දාන්නේ තමන් අතින් වුණ වැරදිගෙන හිතා තමන්ටම දොස් පවරා ගන්න එක. මේක සුවපත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නියම ප්‍රායෝගික බෙහෙතක් විදිහට මූලාශ්‍රවල පෙන්වා දෙන්නේ මෙත්තා භාවනාව. දිනපතාම උදේටයි රැටයි මම මටම සමාව දෙනවා, මම මටම ආදරෙයි, මම නිදුක් වෙම්වා කියලා අවංකවම ප්‍රාර්ථනා කරලා බලන්න. හිතේ තියෙන අර තද බර ගතිය හිමින් සැරේ අඩු වෙලා යන හැටි කෙනෙකුටම අත්දකින්න පුළුවන්. ඇත්තම කතාව තමන්ටම සමාව දීලා තමන්ට ආදරය කරන්න නැතුව වෙන කාටවත් ආදරය කරන්නවත් හිතේ නියම සහනයක් හදාගන්නවත් කොහොමත් බෑ. දැන් අපි බලමු අපේ තුන්වෙනි කුළුණ. ඒ තමයි සියල්ල අනිත්‍යයි කියන ධර්මතාවය. මේකත් ගෙවි යාවි කියන අදහස පීඩාවට පත්වුණු මනසකට නිතරම මතක් කරලා දෙන බලවත් ඖෂධයක්. කොච්චර දරුණු මානසික පීඩනයක් ආවත් ජීවිතේ ලොකුම කඩාවැටීමක් දැනුණත් ඒක කවදාවත් සදාකාලිකව තියෙන්නේ නැහැ. සෑම සිතුවිල්ලකටම උපතක් තියෙනවා වගේම අනිවාර්ය මරණයක්ත් තියෙනවා. අන්නේ සත්‍ය තමයි සබ්බේ සංඛාරා අනිච්චා කියන විශ්වීය ධර්මතාවයෙන් පෙන්වා දෙන්නේ. මේ ලෝකයේ කිසිම මානසික පීඩනයක් සදාකාලික නැහැ කියන එක නිතරම මතකට නැගෙනවා කියන්නේ ජීවිතය දරා ගන්න පුරුවන් ශක්තිය අසීමිතව වැඩි කරන මාරම ආයුධයක්. මේක තවත් පැහැදිලි කළොත් ගොඩක් වෙලාවට කාංසාව එද්දි පපුව වේගෙන් ගැහෙනවා, හුස්ම ගන්න එක වේගවත් වෙනවා, දාඩිය දානවා. ඉතින් මේ ශාරීරික වෙනස්කම් දැක්කම තවත් බය හිතෙනව මොනවා හරි වෙයිද කියලා. හැබැයි මූලාශ්‍රයෙන් මේක හඳුන්වන්නේ හුදෙක් වායෝ ධාතුවේ වෙනස් වීමක් විදිහට විතරයි. ඒ කියන්නේ මේක නිකම්ම අපේ ශරීරයේ සිදුවෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් විතරයි. ඇත්තම අනතුරක්වත් අපේ සැබෑ ස්වභාවයවත් නෙවෙයි. වාතය එහා මෙහා යනවා වගේ ශරීරයේ වෙන මේ භෞතික වෙනස්කම් තේරුම් ගත්තාම ඒ ලක්ෂණ ගැන තියෙන අනියත බය සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. දැන් මෙහෙම ශාරීරික ලක්ෂණ සහ සිතුවිලි අනිත්‍යයි කියලා පැහැදිලි කරාට පස්සේ කාට වුණත් සාධාරණ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් මේ ආතතිකාරී සිතුවිලි හැදෙන එක හිතින් සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්නේ කොහොමද? මේ දුවන හිතින් සැබෑ නිදහසක් ලැබෙන්නේ හරියටම කොතනදීද?
අන්න ඒකට උත්තරේ තියෙන්නේ අපි 4 වෙනි කුළුනේ. ඒ තමයි වර්තමාන මොහොතේ ජීවත් වීම. මේකට තියෙන නිවැරදිම විසඳුම තමයි මේ මොහොතේ තියෙන ඇත්තම தත්ත්වයේ ඇතුලේ හිත සම්පූර්ණයෙන්ම පිහිටවන එක. උදාහරණයක් විදිහට වතුර වීදුරුවක් බොනවා වගේ හරිම සරල ප්‍රායෝගික දෙයක් ගැන මුළු අවධානයම දෙන්න. ඒ වතුරේ සීතල, ඒක තොල්වල දැවටෙන හැටි, උගුරෙන් පහළට යන හැටි ගැන 100% අවධානයෙන් ඉන්නකොට හිතට අතීතයේ පසුතැවීම් වලටවත් අනාගතයේ බියවීම් වලටවත් යන්න කිසිම ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ මේ විදිහට සම්පූර්ණයෙන්ම රැඳී ඉන්න එක තමයි අර සිතුවිලි දම්වල කඩා දාන තියෙන හොඳම ක්‍රමය. හොඳයි. දැන් අපි අපේ අවසාන නිගමනයට, ඒ කියන්නේ සැබෑ සැනසීම කියන තැනට එමු. මෙතන තියෙන වැදගත්ම කාරණය මේකයි, සැබෑ සැනසීම කියන්නේ කිසිව සිතුවිල්ලක් නැති හිස් මනසක් බලහත්කාරයෙන් හදාගන්න එක නෙවෙයි. ඒ වෙනුවට මේ කුළුණු 4න් කියවෙන දේවල් එදිනෙදා ජීවිතයට එකතු කරගන්න එකයි. සිතුවිලි වලට රැවටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් බලන එක, Tamanටම මෛත්‍රිය කරන එක, වගේම හැම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න එක එකතු වුණාම ඒක මනස සුවපත් කරන මාරම බලවත් ඖෂධයක් බවට පත් වෙනවා. මේවා නිකම්ම පොත්වල තියෙන න්‍යායන් නෙවෙයි, ඇත්තටම වැඩ කරන ප්‍රායෝගික දේවල්. ඉතින් මේ ගැඹුරු මූලාශ්‍රගත කරුණු අවසන් කරද්දී අපි මේ දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඊළඟට මනසට එන පීඩාකාරී සිතුවිල්ලක් හුදක් පාවලා යන කළු වලාකුලක් විදිහට විතරක් දැකලා අත්හැරියොත් ඒ වලාකුළු ගසාගෙන ගියාට පස්සේ මතුවෙන පැහැදිලි යහස කොච්චර සුන්දර වෙයිද? අනේ පුංචි නිදහසත් එක්ක දවසේ ඉතුරු කාලය කොයිතරම්නම් ලස්සනට වෙනස් වෙයිද?